හායි ළමයි. ඔන්න අද මම සැමන් එකක් තමයි හදන්නේ. බලමු අපි සැමන් එක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම සැමන් එක කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඕන කුඩු බත් ටික කපා ගන්න ඕන. ඊට පස්සේ කහ, කරාඹු නැටි, කුරුඳු, ලුණු, ඊට පස්සේ පොල් තෙල්, තුන පහ, මිරිස් වෙන වෙනම බෝල් වලට දාගෙන තියෙනවා මම. ඊට පස්සේ සැමන් එක කඩලා බෝල් එකකට දාගන්න ඕන. ඊට පස්සේ බලමු අපි හදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තාච්චියක් ලිප තියලා ඒකට පොල් තෙල් දාගන්නවා. ඇති ප්‍රමාණය තමන්ට ඕන ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ ඒකටම සුදු ලුණු දාගන්නවා. ඊට පස්සේ අමු මිරිස් දාගන්නවා. මේක තෙලේ බැදෙන තරමට තමයි රස තියෙන්නේ. ඊට පස්සේ රම්පෙ ටිකකුත් දාගන්නවා ඒකටම. ලුණු. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. මේක හොඳට බැඳෙනකල් තෙලේ තියන්න. හොඳට තෙම්පරාදු වෙන තරමටම තමයි රස තියෙන්නේ. ඊට පස්සේ තක්කාලි දාගන්නවා. ආයෙ කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට අපි දාගන්නවා එතනින් පස්සේ කහ, තුන පහ, කරාඹු නැටි, තමන්ට ගන්න ප්‍රමාණය අනුව ඇති තරම් දාගන්න, කුරුඳු, ගම්මිරිස්, මිරිස් කුඩු, මිරිස් කුඩු ටිකක් වැඩියෙන් දාගන්න තරමට හොඳයි. මේක සැරට තියෙනකොට රසයි. ලුණු, ඊට පස්සේ හොඳට කලවම් කරගන්න බැදෙන කල් තෙලේ. ඊට පස්සේ අපි අර කඩාගත්ත සැමන් එක එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. ආයෙ මේකට වතුර දාන්න නැහැ. සැමන් එකේම තියෙන යුෂ එක විතරයි. හොඳට කලවම් කරගන්න.